දෙවි නමට නිතර මල් පහන සුවඳින් පුදලනට නරං හටව දුනුව දුරු හරින්නට විෂ්ණු දෙවිඳු මල් යහනට වඩිනද අද දිනේදී අපි සූදානම් කරලා තියෙන්නේ උතුම් මහානුභාව සම්පන්න බඩදුව ශ්‍රී විසුන්දේව මාලිගාවේ වැඩ කටයුත්තක්. මොකද මේ දේව මාලිගාවට එන යන නරයින්ගේ එහෙම නැත්නම් මේ ජනතාවගේ දුක නිවාලන්න තමයි මහානුභාව සම්පන්න විසුන්දේව හාමුදුරුවන් වහන්සේගේ වැඩ කටයුතු අපි ආරම්භ කරලා තින්නේ. ඒ නිසා ලෙඩට දුකට රෝගයට පත් වෙලා ආපු රෝගියෙක්ගේ රෝගය සුවපත් කිරීම සඳහා ශාන්ති කර්මයක් තමයි අපි අද දිනේදී සූදානම් කරලා තියෙන්නේ. දෙවි හාමුදුරුවෝ සත්‍යද නැත්තද කියලා ඇත්තද නැත්තද නැත්නම් සත්‍යද බොරුද කියලා බලන්න දේවාලයට එන්න ඕන. පාරින්දගෙනයි හන්දිගාන ඉඳගෙනයි දේවාලය ඇත්තද කියලා බලන්න බෑ. එහෙම නැත්නම් වෙන වෙනම තැන් වල ඉඳගෙන දේවාලය ඇත්තද දේවාල කප් මාත්‍ය ඇත්තද කියලා බලන්න බෑ. දේවාලය කරන වැඩේ දේවාලේ හරිද නැද්ද කියලා බලන්න දේවාලයට එන්න ඕන. ඔප්පු කළ දෙන්න තමයි අද එළි වෙනකන් හරි වැඩ කටයුතු කළා මේ අවුරුදු 30ක් රෝගාබාධානුකූල ඉන්න රෝගාතුරෝ ඉන්න ඒ ආතුරයා සුවපත් කළ දෙපේ නැගී සිටවල මට හොඳයි දැන් සුවයි කියලා ඔබතුමාගේ ඉස්සරහා කතා කරලා තමයි මම මේ යවන්නේ. නැත්තම් මම මේ දේවාලේ වහනවා හෙට. ඒ අභියෝගේ බාර ගන්නවා. සම්පන්න විසුද්ධි විහාරණ වහන්සේගේ අනවරම් පරිදි මේ සූදානම් කළ තියෙන පුද පූජාවල් දොළපි දේනි මාලාවල් කැප කරන්න පළමුව දෙවියන්ගේ පුද පූජාවල් කැප කරලා ආරාධනා කරලා කන්නලව් කළ දෙවියන්ගේ පුද පූජාවල් පවත්වා ඉන්න අනතුරුව
මේ තටුවට අරක් ගත්තා මල යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයට අරක් ගත්තා මේ දොළපි දෙන ආරාධනා කරන වෙලාව මේ ප්‍රේතට උදිෂ්ටි කරන වෙලාවේ මේ ආතුර පාත්‍රීන්ට ශරීරයේ පංචස්කන්ධේ තමන්ට ආරුඩ ආවේශ වෙලා ඉන්නා වූ එහෙම නැත්නම් මේ නතරීට අරක්ගෙන ඉන්නා වූ ඥාති ආත්මය ඒ අමනුෂ්‍ය ආත්මය මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා දහන ඉන්නේ. ඔව්. මොකටද කියලා අහනවා ආවේ? ආවේ වගේ දරුවට. ආසාවට. දරුවට ආසාව. ඔව් එදා දිනේදී කතා කරා අපි දේවතාවුන් වහන්සේට එන්න කියලා ආසාවෙන් ආදරෙන් ආලයෙන් බොහොම ආදරෙන් මේ දරුවා සෙනෙහසින් දැන් පුරා අවුරුදු කීයක් ඉන්නවද මේ ප්‍රාණයට වෙලා? මේ නර ශරීරයට වෙලා අවිල්ලා නම් කොච්චර කල් වෙනවද? අවුරුදු 30ක්. අවුරුදු 30ක් තිස්සේ මේ නර ශරීරයේ ප්‍රාණයට වද දීලා හිංසාවල් දීලා පීඩාවල් කළා. කරන්නා බෙහෙත් ඖෂධ ප්‍රතිකාර ඇඟට වාච්‍ය වෙන්නේ නැතු, ගුණ වෙන්නේ නැතු, සුව වෙන්නේ නැතු මේ රෝගාතුර වෙන මේ ආතුර පාත්‍රයෙන්ට මේ බඩදෝ විසුදේව මාලිගාවට ඇවිල්ලා මම අපනූල් මාලාවක් දාලා අපනූල් මාලාවෙන් ගුණ සන්තෝෂ කරවලා දීලා දින 7ක් ගියතනේදී මේ දොළපි දෙනි මාලාව දෙන්න අපි බාර වුණේ. නේ ගුරුතුමා? අපේ දොළපි දෙනි මාලාව දෙන්න කැපෙලා බාර වෙනවා. ඒ වගේ මේ දවස් 7 කිසිම හැලහොල්මනක් නැතුව බොහොම ලස්සනට කාලා බීලා තමන්ගේ ගේ දොරේ වැඩ කටයුතු කරාගෙන ගෙදර තියෙන බුදු පහන එහෙම තියලා වන්දනාමාන කරගෙන ඉඳියා. ඈ ඉතින් අද දිනේදී මේ ඇවිල්ලා ඉන්න බොහොම සතුටින් සන්තෝෂයෙන් බොහොම කරුණාවෙන් පිළිගන්නවා. ඒ නිසා අපි කැමති නෑ මේ ප්‍රාණකාර ඇත්තගේ මේ නිසා මේ තමන් වැහිලා ඉන්න තමන් ආරෝඩ වෙලා ඉන්න මේ ප්‍රාණකාර ඇත්තිය රෝගාතුරව බොහොම වයස්ගත ප්‍රාණයක්. ඒකින්ද අපි කැමති නෑ වද හිංසා පමුණවන්න. අපි කැමති නෑ මේ රංගමඩලේ මීට වඩා කරදර හිංසා පීඩා පමුණන නිසා මේ දුන්නා දොළපි දෙවි මාලාව එමෙත මේ තටුව මේ තටුව කැප කරලා බොන අඩුවක් පාඩුවක් තියෙනවා අපිට කියනවා මෙන්න මේවා අඩුයි කියලා. එහෙම නැත්නම් අඩුවක් පාඩුවක් නැත්නම් මේ තටුව කැප අරගෙන මේ නර ශරීරයෙන් සදාහටම නික්මිලා යන්න ඕන කියලා අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.
පොඩ්ඩක් ගහන්නකෝ මේ පස්සේ අඩි ඉදරහට ගන්න. අනේ පැටියෝ ඩිංගක් ගහන්න. ඈ? ඩිංගක් ගන්නකෝ. මොකද දන්න පුතේ? ඔන්න මං ගත්තා. දිගාට ගන්න එනවා. ඔන්න එහෙනම් ගත්තා. අන්න. මොකද දන්නවද හතර පුතේ? මෙන්න මේ අපේ බට්ටුව ශ්‍රී විෂ්ණු දේවාලය. එහෙනම්. ඒ ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහත්මයා විසින්
ආයුබෝ වේවා ආයුබෝ වේවා සාර සංකය පෙරමා පුරමිහා කන්තු සූවිසි මුනිවරම නවදතුන් තලනේ නොවදානල් බිමුළු දිනනේ
ප්‍රේතෙද කවුද වහිලා ඉන්නේ? කවුද වැහිලා ඉන්නේ? අප්පොච්චි. එතකොට මේ දැන් අවුරුදු කීයක් වෙනද වැහිලා? අවුරුදු 30ක් වෙනවා. එතකොට මේ දේවතාවුන් වහන්සේලාගේ නාමයට යාග රෝම සාන්ති කර්ම මංගල කරලා තිබ්බා. ඒවා බාරගත්තේ නැහැ කිව්වා. ඒවල අඩුපාඩු වුණායි කිව්වා. එතකොට දැන් අපි මේ දුන්නා වූ විෂ්ණු බටදුව ශ්‍රී විෂ්ණු දේව මන්දිරයේ සිටගෙන ඒ දේවගත ප්‍රධාන දේවගතුමා විසින් අපි විසින් දුන්නා දොළපිදේනිපාලේ බාරගත්තද? අඩුපාඩුවක් තියුණද? ඒ පුරුදු යකු යක්ෂණයන්ගේ නාමයට දුන්නා දොළපිදේනිපාලේ වල අඩුපාඩුවක් මුකුත් තියුණද? මහානුභාව සම්පන්න අප තිලෝගුරු භාග්‍යවත් වූ කාන්තිම ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න සෙවණ දුන උතුම් වූ ජයශ්‍රී මහා විජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ වැඩ සිටිනවා. අදත් වසර 2500 පැරණි ඉතිහාසයක් කියනා වදනේ ලක්දිවේ ලෝකයේ තියෙනා පැරණි රුක්ෂය හැටියට අපි හඳුන්වන්නේ කාන්තිම ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න සෙවණ දුන උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් මේ ආතුර පාත්‍රයෙන්ට මේ ශරීරයට නර ශරීරයට ආවේශ වෙලා ආරූඪ වෙලා එහෙම නැත්නම් ආදරෙන් ආලයෙන් බොහොම ආසාවෙන් කැමැත්තෙන් මේ ඉන්නා මේ ආතුර පාත්‍රිනියගේ එහෙම නැත්නම් ආතුරියගේ ඒ පියාණන් වන මට නම කියන්න ඕන කවුද කියලා. කවුද කියලා අහන මේ ඇවිල්ලා ඉන්නේ නම කියනවා. හරි චාර්ලිස් කියනවා ප්‍රාණකාර නැත්නම් අපි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයට යන්න අවසර වරන් අරගෙන උතුම් වූ මහානුභාව සම්පන්න දෙවුන්දර මහා දේවමාලිගාවට කන්දේ විහාර මහා දේවමාලිගාවට තිරුපති දේව මහා මාලිගාවට බඩදුව ශ්‍රී විෂ්ණු දේව මහා මාලිගාවට දඹුල්ලේ රජමහා විහාරස්ථානයේ උතුම් වූ මහානුභාව සම්පන්න විෂ්ණු දේව මාලිගාවට රුවන්වැලි මහාසෑයේ දක්ෂිණ දොරට වෙනින් වැඩ වාසස්ථානයේ ගන්නා මහානුභාව සම්පන්න විෂ්ණු දේවාඳුරන් වහන්සේගේ නාමයට අදත් ඒ දෙවි දේවතාවුන් වහන්සේලා මේ දේව මාලිගාවල විරාජමානව ජීවමානව වැඩ වාසස්ථානයේ කරන නිසා ඒ උතුම් වූ දෙවියන්ගේ අනවරම් පරිදි ඒ දෙවියන් දුන්නා වූ උපදේශ මත එහෙම නැත්නම් ඒ දෙවියන් දුන්නා වූ අවවාද අනුශාසනා මත මේ පූජාව කරන්නේ. එහෙනම් ඒ දෙවියන්ගේ අනවරම් මත මේ නියම කරා මේ පූජාව මේ දොරපිදේනි කැපම කටුමාලාවල් කැප අරගෙන මේ ආතුර පාත්‍ර තවත් වද දෙන්නේ නැතුව ජීවිතාන්තය දක්වාම මෙතනින් ශරීරයෙන් නික්මිලා අයින් වෙලා ඈත් වෙලා ආසාවක් ආදරයක් කරුණාවක් ගෞරවයක් මෛත්‍රියක් තියෙනවා තමන්ගේ දරුවට ඒ විජයශ්‍රී මහා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාව ඉඳගෙන ආශිර්වාද කරන්න පුළුවන් මේ සිය පවුලට.